අපි දුප්පත්. නමුත් මේක තමයි ලංකාවේ මම දකින්නේ පොහොසත්ම රජ මහ විහාරය. කිසිම දෙයක් නැහැ. නින්දගම් නැහැ, සබර් රෝග, තේ වතු, පොල් වතු, පොහොඳු වතු නැහැ. ප්‍රාඩෝ ඩිපෙන්ඩන්ට් නිල්ලකුර වාහන නැහැ. කෝටිපති දායකයෝ නැහැ. බොහොම අමාරුවෙන් තමයි මේ ස්ථානය පවත්වාගෙන යන්නේ. ඉතාමත්ම දුප්පත් ස්ථානයක්. හැබැයි භෞතික සම්පත් ඇති. දේපල වස්තු ඇති. මුළු තුන් ලෝකෙටම තියෙන එකම දළදා වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක්. ඒ වැඩ සිටින්නේ මේ ස්ථානයේ. මේ චෛත්‍ය රාජන් වහන්සේ තුළ වැඩ සිටින දළදා වහන්සේ. ඒ නිසා අපි පොහොසත්. මේවා රැකෙන්න ඕනේ, පවතින්න ඕනේ. නිසා පෞරවන නීති ගෙනාවා. මේවා රකින්නේ අපි, මේවා කරන්නේ අපි. අනේ කරුණාකරලා පින් සිද්ධවන මේකට මොකක් හරි දෙයක් කරන්න. අපේ ජීවිතය අපි කැප කරලා දෙන වයස 10 11 ඉඳලා ශාසනය වෙන්නේ. ඒ නිසා හිරේ දානවා නම් එල්ලුම් ගස් යවනවා නම් බුද්ධ ශාසනයෙන් ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න අපි සූදානම්. ආයුබෝවන් සුබ දවසක් වේවා. අද අපි ඇවිල්ලා ඉන්නේ බෙන්තර ගලපාත රජමහ විහාරයට. මම මෙතනට සම්බන්ධ වුණේ මගේ හිතවතෙක්ගේ මාර්ගයෙන් සරත් කුමාර කියලා. ඔහු මට ආරාධනාවක් කරා මෙම විහාරස්ථානයේ ගොඩනැගිල්ලකට ආකෘතියක් කරලා දෙන ලෙසට. ඊට පස්සේ එතනදී නෙවිල් රාජරත්න කියන මහත්තයෙක් මෙම ගොඩනැගිල්ල සාදා දීමට කටයුතු කරන බවද පවසා සිටියා. අවුරුදු දෙකක් විතර ගියා රටේ තියෙන ප්‍රශ්නත් එක්ක අපිට මේ දේවල් කරගන්න බැරි වුණා. ඊට පස්සේ මම මේ ආකෘතිය අපේ ස්වාමීන් වහන්සේට, අපේ විහාරාධිපති ස්වාමීන් වහන්සේට පූජා කරන්න ආපු දවස තමයි අද මෙහි. මේකේ තියෙන වටිනාකම සහ ඉතිහාසයේ තියෙන පෞරාණික භාවය අපි හාමුදුරුවන් සමග සාකච්ඡා කරලා කරගෙන යමු. අපේ හාමුදුරුවනේ මේ තියෙන්නේ අපේ පෙරහැර කර්මාන්තය කරන එහා පැත්තෙන් අපේ බේස්මන්ට් එක විදිහට ඇඳලා තියෙන්නේ. එහා පැත්තෙන් එන එක. මේ තියෙන්නේ අපේ ධර්මශාලාව. දැන් මේ භූමියේදී තමයි ධර්මශාලාව ඉදි වෙන්නේ. ඊට පස්සේ පළවෙනි මහලට තමයි අපි කෞතුකාගාරය සහ ඒ පුස්තකාලය සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි අපේ පන්සල්ගිය උඩ නිර්මාණය වෙන්නේ. තට්ටු 4කින් විතර ගොඩනැගිල්ලක්. මේක මේ ඉදිරිපස පේන්නේ. මොකද මේ පෙරහැර කර්මාන්තය කරන කොටස පේන්නේ නැහැ. ඒක එහා පැත්තෙන් තියෙන හින්දා. මෙන්න මේ පැතිකඩ පෙනුමේදී පේනවා. මෙන්න මේ කොටස් 4ම නිර්මාණය කරලා තියෙන විදිය. මේ තියෙන අපි මේ පැත්තෙන් බැලුවම් පේන විදිය. මේ තියෙන්නේ පෙරහැර කර්මාන්තය කරන පැත්තෙන් බැලුවම් පේන විදිය. මෙන්න මේ ප්‍රමාණය තමයි වර්ග අඩි සාමාන්‍ය 6000ක විතර ප්‍රමාණයක් මේකේ ගොඩනැගිල්ල එක භූමියක එක මේ බිම් ප්‍රදේශයක තියෙනවා. අවසරයි අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි. අපේ මේ අලුතෙන් නිර්මාණය කරන ගොඩනැගිල්ල මෙන්න මේ පැරණි ගොඩනැගිල්ල සඳහා තමයි නිර්මාණය කරලා මම දුන්නේ වහන්සේ. අර මට දැන් පූජා කළේ අර මේ සැලසුම. ඒකේ අපිට විස්තරයක් කියනකොට මේකේ තියෙන ස්වභාවය. ඒතකොට දැන් මේක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේද තියෙන්නේ. නැත්නම් අපිට මේක මොන වගේ භයානක මේ විනාශයකටද ලක් වෙන්නේ කියන එක. මේක මේ ස්ථානයේ තියෙන පෞරාණිකම ගොඩනැගිලි අතරින් එකක්. එතකොට මේකේ ආරම්භය අපිට මේ තොරණ දිහා බැලුවම පේනවා එකක් සඳහන් වෙලා තියෙනවා මේ ධර්මශාලාව නැත්නම් මේ ශාලාව ආරම්භ කිරීම 1920 වෙලා තියෙන්නේ. මේක පිරිවෙනක් පැරණි පිරිවෙන ශාලාවක් ඉතාමත්ම පෞරාණික. ඒ වගේ මහා වියක්තු බිහිකරුව පිරිවෙනක්. මේ කොටිම කිව්වොත් එහෙම අපි හැමෝම භාවිතා කරන ජ්‍යොතිෂ කටයුතු සඳහා මේ ඈපාලිත ලියන ඈපාප්පුවාම පවා මෙහෙ තමයි ආදි ශිෂ්‍යයෙක්. ඒ වගේම මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආරම්භක ප්‍රින්සිපලුත් මෙහි ශිෂ්‍යයෙක්.
එතකොට ඒ අය බිහි කළේ මේ පිරිවෙන් ශාලාව තුළ. එතකොට මේ පිරිවෙන ආරම්භ කරලා තියෙන ක්‍රිස්තු වර්ෂ 1898 ජූනි මාසේ 29 වෙනිදා කියලා මේ තොරණින් සටහන් වෙලා තිබෙනවා. ඉතින් දැන් මේක අවුරුදු 100 ඉක්මවා ගිය ගොඩනැගිල්ල. දැන් මේක ඊටාත්ම අබලන් තත්වයටපත් වෙලා තියෙන්නේ. යටලී පාත් වෙලා, ඒ වගේම කණු දිරාපත් වෙලා, බිත්ති පුපුරලා ගිහිල්ලා දැන් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න භයානක තත්ත්වෙට තියෙනවා. ඒ තාමත් ප්‍රයෝජන ගන්නවා. මොකද හේතුව මේ ස්ථානයේ ධර්මශාලාවක් නැතිකම නිසා ධර්මශාලාවට පාවිච්චි කරන්නේත් මේක. ඉතින් පොය හවස් වලට උපාසක උපාසිකාවෝ සිය ගාණක් සිල් සමාදන් වෙනවා. ඒ වගේම වෙනත් සමාජ සේවා කටයුතු වලට රැස්වීම ආරාමය පවත්වන මේ ප්‍රදේශේ භාවිතා කරන්නේ මේ ශාලාව. ඉතින් මේ ශාලාව මේ අබලන් තත්ත්වයේ යටතේ අපට ගොඩනගා ගන්නයි අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් මේක විශාල ධන සම්භාරයක් වැය වෙන්න ඕන එකක් බවයි පැහැදිලිව පේනියන්නේ. මොකද දැන් තියෙන වියදම් අධිකක් බැලුවහම සමහර ලාවට අපේ මහත්තයා මට පූජා කරපු මේ සැලැස්ම අනුව මම හිතන විදිහට අපේ මේ ශාලා කර්මාන්තය නිමා කර ගන්නකොට මම හිතන්නේ කොහොමත් කෝටි 12ක් 15ක් වගේ අතර ගාණක් යයි කියලා තමයි හිතෙනවා. මොකද මේකේ වර්ගඩි ප්‍රමාණයත් එක්ක බිමක 6000ක් වගේ තියෙනවා. ඔව් එතකොට ඒක හිතනකොට අපි මං හිතන්නේ එක තට්ටුවටම කෝටි ගාණක් යයි වගේ හිතෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් ඊළඟට මේක පිරිසුදු කරගන්න, කඩාවැද අයින් කරගන්න, ඉතුරු කරන කොටස් ඉතුරු කරන්න, ඒ වගේම අපි රක්ෂණය කරන්න බලාපොරොත්තු වෙන කොටසකුත් තියෙනවා. මේ පෞරාණික මේවා අපි හානියක් කරන්නේ නැහැ. මේ තොරණ. මේක අපි මොකද අපේ මේක කෞතුක බිල්ලීමක් වශයෙන් කෞතුකාගාරයක් වශයෙන් මේ කොටස මොකද හේතුව අවුරුදු 100ක්ම වගේ තැනක්. ඉතින් ඒ නිසා මේකත් ආරක්ෂා කරගෙන මගේ සැලසුමේදීත් මේක කඩා ඉවත් නොකර තමයි අපි අලුත් නිර්මාණය කරන්නේ. එතකොට අපේ මේ පෞරාණික පෙනුමට හානියක් නෙවෙන විදිහටත් ස්ථානීය පෞරාණික පෙනුම තවත් අලංකාර වෙන විදිහටත් තමයි අපි මේ කරන්නේ. මම හිතෙනවා මට වැටහෙන විදිහට නම් කෝටි 12ක් 15ක් අතර වගේ යයි වගේ. ඊටත් වඩා චුට්ට වැඩිපුරයි. මොකද වර්ග විශාල ප්‍රමාණයක් අද තියෙන බඩු මිල ගණන් එක්ක බැලුවහම. તો ඉතින් මේ සඳහා යම් බාධක කරදර එන්න පුළුවන්. මොකද හේතුව මොන වැඩේ කරන්න ගියත් අපට හරස් වෙන ආයතනයක් තියෙනවා. අපට කරන්න දෙන්නෙත් නෑ, ඒගොල්ලෝ කරන්නෙත් නෑ. නමුත් මේවා පවතින්න ඕනේ. ඒ නිසා මේ ගොඩනැගිල්ල කෙසේ හෝ සකස් කරගන්න තමයි අපේ අදිෂ්ඨානය. ලෝකේ දානපතියන්ගේ සහාය ලබාගෙන අපේ ලංකාවෙන් විදේශගත වෙච්ච අය ඉන්නවා, පරිත්‍යාගශීලීන් ඉන්නවා. ඒගොල්ලන් ඇත්ත වශයෙන්ම අවධානය යොමු කළ යුතු ස්ථානයක් තමයි මේ ස්ථානය. මොකද මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දළදා වහන්සේ තුන් ලෝකෙටම වැඩෙන එකම විහාරස්ථානය. ඉතින් ඒක නිසා තිබෙන තැනටම නැතුව නැති තැන් වලට පරිත්‍යාග කරනවා තමයි අපි බොහොම කැමති. ඇත්ත වශයෙන්ම නව පවතින. මොකද මේ රටේ ඉන්නවා ධන කුබේරයෝ, සල්ලි වලට කරගන්න දෙයක් නැති ඒවා විප්‍රකාර කර නිකන් අර පූජාව මේ පූජාවට වැඩිය වටිනවා. මෙන්න මේ විදිහේ ශාසනයේ පැවැත්මට ඉවහල් වෙන යමක් කරලා දෙන්න පුළුවන් නම් අපි බොහෝම සන්තෝෂයටපත් වෙනවා. ඒ වගේම මම හිතන්නේ ඒගොල්ලන් බලාපොරොත්තු වෙන සැපතට නිවනට යන්නත් ඉතාමත් මිකමින් හැකියාව ලැබෙයි කියලා අපි කල්පනා කරනවා. අපි ප්‍රාර්ථනා කරමු හාමුදුරනේ කවුරු හරි ඇවිල්ලා මේක කොටස් වශයෙන් හෝ කොටස් වශයෙන් ඔව් මේක ආරම්භ කරන්න තියෙනවා. හොඳයි. අපි දැන් කොටස් 4කට මේක සකස් කරලා තියෙනවා. අපේ මහත්මයා මට පූජා කරපු සැලැස්මේ හැටියට ඇත්ත වශයෙන්ම යටම කොටස අපේ මේ පස් වලින් වැහිලා ගිහිල්ලා තියෙන්නේ, පස් කියන එක පුරවලා තියෙන්නේ. ඒක අයින් කරාම අපිට ඒකත් අද වර්තමානයේ හැටියට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මොකද මේ ස්ථානයේ වාර්ෂිකව කරන පෙරහැර දෙන දළදා පෙරහැර. ඒක දෙවෙනි පඬිත පරාක්‍රම බහුමාරජිතුමා ආරම්භ කරපු පෙරහැර. අපි ඒක 1976 වසරේ සිට අඛණ්ඩව පවත්වාගෙන එනවා. එතකොට මේ පෙරහැර කාර්යයේදී අපට හරි දුෂ්කරතාවයන් මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේන නැටුම් කණ්ඩායම් ශිල්පීන්ට නවතින දායක නැති පහසුකම් නොමැතිකමින්. ඒ නිසා අපට ඒ තට්ටුව තනිකරම ඒවට යොදා ගන්න පුළුවන්. ඊළඟට අනික් කොටස ධර්මශාලාව වශයෙන් භාවිතා කරන්න පුළුවන්. ඊළඟ කොටස අපට පුළුවන් පුස්තකාලය සහ කෞතුකාගාරයේ වශයෙන්. මොකද මේ ස්ථානයේ පෞරාණික කෞතුක භාණ්ඩ තියෙනවා. මම ඒව ආරක්ෂා කරලා තියෙන්නේ. කෞතුක භාණ්ඩ කීපයක් නැති වුණා. එතනින් පස්සේ සංගවලා තියෙනවා ඒවා. ඒතකොට අපට පෞරාණික මෙතෙන්ද බොරුම වෙච්ච කෞතුක භාණ්ඩ තියෙනවා. දඹදෙන යුගයේ ඒවා. එහෙම. එතකොට ඒවා අපට සකස් කරන්න පුළුවන්. ඊළඟ කොටස අපට ධාතු මන්දිරයට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජන සඳහා ආවාස ගෘහයක් වශයෙන් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහෙන් තමයි අපේ සැලැස්ම සැබවින්ම මේ කාර්යයට අතහිත දෙන්න පුළුවන් අය ඉන්නවනම් අපි ඉතාමත්ම අගය කරනවා, පින් දෙනවා. ශාසනික පැවැත්මට කරනවා මෙහෙවරක් වශයෙන් අපි කල්පනා කරනවා. අපි කාට හරි ප්‍රාර්ථනා කරමු ඇවිල්ලා මේකට උදව් කරලා මේක කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරමු. ඔව් ඒක හරි. ඔව් මොන බාධකාවක් අපිට විසඳ ගන්න පුළුවන්. මොකද හේතුව මේවා පවතින්න එපේ. මේවා රැකෙන්න ඕනේ, පවතින්න ඕනේ. ඒ නිසා කවුරු මොන නීතිගෙන ආවත් මේවා රකින්නේ අපි, මේවා කරන්නේ අපි. ඒකයි කියන්නේ තියෙන්නේ. ඔව් ඔබතුමාට ඉතින් බොහොම පිං.
අපේ හාමුදුරනේ මේ ගොඩනැගිල්ල ඇතුලේ ස්වභාවය මේකේ දැන් පවතින ස්වභාවය සහ මේකේ බැරෑරුම්කම අපිට පොඩ්ඩක් පවසන්න හාමුදුරනේ. දැන් අපේ මහත්තයෝ මේක මාර මුලින් කිව්වා වගේ මේක අවුරුදු 100 ඉක්මවපු ගොඩනැගිල්ලක්. ඒ වගේම විශාල ශිෂ්‍ය පිරිසකට ශිල්ප ශාස්ත්‍ර දීපු තැනක්. ඒ කාලේ හැටියට වෙදකම, ජ්‍යොතිෂ ශාස්ත්‍රය, ඒ වගේම සර්ප වෙදකම්, කැඩුම් විදුම් වෙදකම, ඒ වගේම ප්‍රාචීන අධ්‍යාපන අපේ භික්ෂුන් වහන්සේලාට එහෙම දීපු මහා විශාල මේ ශාසනික ජාතික ආගමික මෙහෙවරක් කරපු සිද්ධාස්ථානයක් මේ භූමිය. දැන් මේක ඊටාත්ම දුර්වල තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මේ ගොඩනැගිල්ල තනිකරම ඉරිතලා ගිහිල්ලා කඩා වැටෙන ස්වභාවයට. දැන් මේකේ වහලේ බල්ක ඔක්කොම දි รา පත් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කණු දි รา පත් වෙලා මේ බැලුවහම පේනවා මේ පැලෙන් ලී කණු මේවා දි รา පත් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ වහලේ සමහර තැන් පාත් වෙලා තියෙනවා. ඒ තැන් අපි මේ කණු දි รา පත් වෙලා මේ ලී කණු, පුවක් කණු, ඒ වගේ කණු ගහලා තමයි මේ නවත්තගෙන තියෙන්නේ. එතකොට නමුත් මේක ආධාරකයේ වහලේ තියෙන්නේ. සැබවින්ම අර තව යටලි දෙක ජොයින් කරලා මේ දාලා තියෙන්නේ. මේක හරිම දරුණු තත්ත්වයක තියෙන්නේ. එසේ වුණත් තාමත් මේ ශාලාව විවිධ කටයුතු සඳහා ප්‍රයෝජනයට ගන්නවා. කොහෙද අවදානම් මේකේ තිබිච්ච මොන්ඩිසෝරිය මම ඉවත් කළා පොඩි දරුවෝ නිසා. හැමදාම දෛනිකව පැත්තෙන් නිසා. පොහේ දවස් වලට උපාසක ඊළඟට අපේ මෙතන විශ්‍රාම ශාලා මොකුත් නැහැ. වන්දනා මේ අපේ විහාරස්ථානයේ තියෙන එකම ගොඩ මේ ශාලාව මෙච්චරයි. එතකොට දැන් වන්දනා නඩයක් ආවත් ඒගොල්ලන්ට පහසුකමක් දෙන්න මේක තමයි එන්නේ. ඉතින් ඒගොල්ලෝ නවාතැන් ගන්නවා සමහර වෙලාවට. මොකද අපිට අනිත් සුප්‍රසිද්ධ තැන් ස්ථානවල වගේ සියලුම සුඛෝභෝගී පහසුකම් ඇති විශ්‍රාම ශාලාරෙ මේ නැහැ. ඒ නිසා මේක තමයි හැම දෙයකම තියෙන අර ගමරාලගේ වංගෙඩිය වගේ හැම දෙයකම තියෙන මේක තමයි. පන්ති පවත්වන්නෙත් ඊළඟට සිල් සමාදන් වෙන අය ඉන්නෙත් රැස්වීම් ගමේ පොදු රැස්වීම් තියන්නෙත් රජයේ රැස්වීම් තියන්නෙත් දායක සභාවල් තියන්නෙත් ඔය ආදී වශයෙන් ඒ වගේම වන්දනාඩයක් ආවම ස්ථානෙ මැද පුදා ගන්න කෑම ටිකක් ආහාර ටිකක් ගන්න විවේක වෙන්න දෙන්න තියෙනෙත් මේ තැන. ඉතින් අනිවාර්යයෙන්ම මේක හරිම භයානකයි. මොකද කිසියම් වෙලාවක අපිට කියන්න බෑ. ඉදාර ඉන්දියාවේ ගෝයා යානේ පිපුරුවා වගේ කරුමෙටවත් මේ කඩාගෙන වැටුනොත් එහෙම 100 ගාණක් ඇටවල මැරෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒ නිසා මේක ඊටාත්ම ශනිකව කරගත යුතු කාර්යයක් බවට පත් වෙලා තියෙනවා මේ ගොඩනැගිල්ල ගොඩනගා ගැනීම. මේක තව දෙයක් මේ අපි මේ පුරවන ලද පස් උඩ තමයි අපි ඉන්නේ. අපේ නව නිර්මාණයේදී මේ පස් ටික අයින් වෙලා මේක තමයි පෙරහැර කර්මාන්තයේ බේස්මන්ට් එකක් විදිහට මේ යට නිර්මාණය කරලා විශාල භූමියක් තියෙනවා යට. අනිවාර්යයෙන්ම. එතකොට අපිට ඒක තනිකර ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඊළඟට මේ අපි දැන් හිටගෙන ඉන්නේ එතකොට මේ අපේ ඊළඟ තට්ටුව යන කොන්ක්‍රීට් කුඩුව නේද? ඉතින් මේ විදිහට ඊළඟට මෙහෙම ගියන් පස්සේ මේ උස ප්‍රමාණය තමයි අපේ ගොඩනැගිල්ල සකස් වෙන්නේ. අනිවාර්යයෙන්ම. ඔව්. මාගේ පිටිපස්සෙන් තියෙන්නේ අපි නිර්මාණය කරන ලද ගොඩනැගිල්ලේ පැරණි ගොඩනැගිල්ලේ ස්වභාවය දැන් අපිට දිස් වෙන්නේ. මෙය පොළව මට්ටමේ සිට අඩි 25ක පමණ උසකින් තමයි මේ පිටිපස්ස ප්‍රදේශයේ නිර්මාණය වී තියෙන්නේ. මේකත් දැන් අබලන් වෙලා තියෙන්නේ. මේකේ කිසිම දෙයක් කරගන්න බැරි විදියට කිසිම කෙනෙකුට පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් තමයි මේ පසුපසින් පෙනෙන පැරණි ගොඩනැගිල්ලේ ස්වභාවය දැනට පවතින්නේ. පෙරහැර කර්මාන්තය කරන කාලයේදී මෙන්න මේ භූමි ප්‍රමාණය තමයි පෙරහැරේ සඳහා සූදානම් වීමට මේ ගලපාත රජ මහා විහාරයේ අය කටයුතු කරන්නේ. මෙතනදී තමයි සියලුම දේ සූදානම් කරලා පෙරහැර පිටත් වීම ආරම්භ වන්නේ. තවද මෙම ගොඩනැගිල්ලේ කොටසක් එහා පැත්තට බිත්තිය පුපුරාගෙන ඈත් වී තියෙනවා අඩියක පමණ ප්‍රමාණයක්. ඒකයි වහලය නිතරම කඩා වැටෙන සුළු ලෙස දි รา පත් වී තිබෙනවා. මේ බිත්ති පුපුරා යෑම මේ ගොඩනැගිල්ලේ කිසිදු පරිභෝජනය කර ගන්න බැරි විදිය තත්ත්වයක් තමයි අද උදා වෙලා තියෙන්නේ.
දැන් මේ අපේ බෙන්තොට ඓතිහාසික ගලපාත ගලතුරුමුල රාජමහා විහාරස්ථානයේ විහාර මන්දිරය. මේ විහාර මන්දිරය අති පෞරාණික විහාර මන්දිරය. නමුත් මේක පෘතුගීසින් විනාශ කළාට පස්සේ මේ ශාස්ත්‍රමටම යලිත් ආපහු ගොඩනගලා තියෙන්නේ. ඉතින් මේ ගලපාත රාජමහා විහාරස්ථානය කිව්වන් පස්සේ ලංකාවේ ඉතාමත්ම පෞරාණිකම සිද්ධාස්ථානයක්. ඒ වගේම වැදගත්ම වටිනාම සිද්ධාස්ථානයක් මන්ද මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ එමත් නැත්නම් අපේ බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි මහා ශ්‍රාවකයා ඒ අනුබුදු රදුන් වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවදන්ත ධාතුන් වහන්සේ තුන් ලෝකෙම වැඩින්න එකම සිද්ධාස්ථානය තමයි මේ ඓතිහාසික ගලපාත රජමහා විහාරස්ථානය. ඉතින් මේක ආරම්භය ගත්තයින් පස්සේ දේවානම්පියතිස්ස රජ දවස දක්වා දිවෙන ඉතිහාසයක් මේ සිද්ධාස්ථානයේ තියෙනවා. එදා මිහිඳු මහරහතන් වහන්සේ මේ වගේ පොසොන් පොහොය සමයක ලංකාවට වැඩම කළාට පස්සේ ලංකාවම බෞද්ධ රාජ්‍යයක් බවට පත් වෙලා ලංකාව පුරා වෙහෙර විහාර ඉදි වෙනවා. ඒ අනුව දකුණු පළාතේ ඉදිවන ප්‍රධානතම විහාරස්ථානය තමයි මේ ඓතිහාසික ගලතුරුමුල ගලපාත රජමහා විහාරය. මේක මහා වංශ කෘතියේ සඳහන් වෙන්නේ බීමතිත්ත මහා විහාරය කියලා. එතකොට මේකට අයිති පංච මහා විහාරයක් තියෙනවා. මේක ඒ කාලේ මහා විහාරයක්. එතකොට මේ ස්ථානය මුල් යුගයේදී රහතන් වහන්සේලාගේ විවේක භූමියක්. ඒ කියන්නේ බණ භාවනා කරපු කැලයක්, ආරණ්‍යයක්. මේක ගල් තලාව තනිකරම ගොඩනැගිලි තිබිලා නැහැ. මේ කැලේ උන්වහන්සේලා අනුරාධපුරයේ වැඩ ඉන්න ඉරිදිවන්ත රහතන් වහන්සේලා මේ ස්ථානට වැඩම කළා. මේ ස්ථානයේ බණ භාවනා කරනවා. එහා පැත්තෙන් ගංගාව තියෙනවා. ඊටාත්ම සුන්දර පරිසර රටාවක් මේ ස්ථානයේ තිබිලා තියෙන්නේ. ඒ කාලේ අලි කොටිවල සුම්පවා මේ කැලෑවේ ඉඳලා තියෙනවා. ඉතින් මෙහෙම ඉන්නකොට දුටුගැමුණු රාජ සමය එනවා. ඒ දුටුගැමුණු රජතුමාගේ දවස තමයි අපට දඹදිවින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දළදා වහන්සේලගත් මහරහතන් වහන්සේ නමක් අනුරාධපුරයට වැඩම කරනවා කියලා ඉතිහාසයේ සටහන් වෙන්නේ. එතකොට අපට පැහැදිලිව පෙනී යනවා දුටුගැමුණු රජතුමාගේ සමයේ මේ දළදා වහන්සේ ලැබීම අපේ බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේලා ලැබෙන්නත් කලින් තමයි ලංකාවට ලැබිච්ච ප්‍රථම දළදා වහන්සේ බවට පත් වෙන්නේ අනුබුද්ධ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවදන්ත ධාතුන් වහන්සේ ලැබීම. එතකොට අපේ බුදුහරණ දළදා වහන්සේ ලැබිලා තියෙන්නේ අපේ ඉතිහාසයේ සටහන් වෙන විදිහට කිත්සිරි මේවන් රජ දවසේවත් කීර්තිසිරි මේගවන් රජ දවසේ හේමමාලා සද්දාන්ත කුමරු විසින්. එතකොට අනුරාධපුරයෙන් ලැබිච්ච මේ දළදා වහන්සේ ටික දවසක් අනුරාධපුරයේ තියාගෙන ඉඳලා අපේ රහතන් වහන්සේලාගේ මෙතන පවතින සම්බන්ධතාවය මත මේ ස්ථානයට වඩම්වාගෙන ඇවිල්ලා තියෙනවා. මෙතන වඩම්වාගෙන ඇවිල්ලා මෙන්න මේ විහාරයේ මේ මැද මෙතන තමයි දළදා කුටියක් ඒ කාලේ හැටියට හදාගෙන අපේ රහතන් වහන්සේලා වැඳුම් පිදුම් කරලා තියෙන්නේ. මෙහෙම කරනකොට දුටුගැමුණු මහරජතුමා තමන්ගේ සහෝදරයා සද්ධාතිස්ස යුව රජතුමා මේ ස්ථානයට එවනවා. මල්ලි ගිහිල්ලා මේ ස්ථානයේ අංග සම්පූර්ණ සංඝාශ්‍රමයක් බවට පත් කරන්න, විහාරස්ථානයක් බවට පත් කරන්න කියලා. ඒ අනුව සද්ධාතිස්ස යුව රජතුමා මේ ස්ථානයට පැමිණලා මේ ස්ථානයේ අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරනවා. භික්ෂූන් වහන්සේලාට වැඩ සිටින්න පුළුවන් විදිහට ඒ ආවාස පහසුකම් ආදී සකස් කරමින්. ඒ වගේ විශේෂත්වයක් තමයි මේ දළදා කුටිය නවීකරණය කරනවා එතුමා. ඒ දළදා කුටිය නවීකරණය කළා ඉතාමත් ලස්සනට දළදා වහන්සේ කුටියේ වැඩ ඉන්නවා. දැන් ඇහැට පේන්න නිදහම් කළා නෑ තාම. ඒ දළදා කුටියේ ගල්ලුළු අස තමයි අපි අර ඉදිරිපස සවි කරලා තියෙන්නේ කට්ටියට බලා ගන්න. මොකද ඒවා නටබුන් වශයෙන් පෘතුගීසින් විනාශ කළාට පස්සේදී සොයාගත්ත කෑලි ටික එකතු කරලා ওই ඇතුළේ දොරටු වලක් අපි සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේ දළදා කුටියේ දළදා වහන්සේ දැන් වැඩ ඉන්නවා. අංග සම්පූර්ණ විහාරස්ථානයක් ඉදිකලා සද්ධාතිස්ස යුව රජතුමා. එතනින් පස්සේදී පොළොන්නරු රාජධානිය සමය එනවා. පළවෙනි පරාක්‍රමබාහු නිශ්ශංකමල්ල රජතුමාමනි රජවරු මේ ස්ථානට පැමිණලා අනුග්‍රහය දක්වලා මේ ස්ථානයේ දියුණුවට කටයුතු කරලා තියෙනවා. මහා වංශයේ කෘතියේ අපේ ඉතිහාස ග්‍රන්ථයේ මහා වංශය සඳහන් වෙනවා මහා නාලිකේර ඵලෝධ්‍යායනයේ බෙම්තොට ගලපාත රජමහා විහාරයේ දළදා වහන්සේට පූජා කරපු බව නිශ්ශංකමල්ල රජතුමා මොනතරම් ප්‍රමාණයක්ද කිව්වොත් කළුතර පාලමේ සිට එහෙම නැත්නම් කළුතර බෝධින් වහන්සේ ළඟ ඉඳලා ඉඳුරුව දක්වා මේ බිම් තීරයේ තනි කරම මූදු තීරය මේ දළදා වහන්සේට නිශ්ශංකමල්ල රජතුමා පොල්ලු යනක් සකස් කරලා පූජා කරලා තියෙන්නේ. අද නම් දැන් අපිට ඒව මොකක්වත් නැහැ. දැන් ඒවා සියල්ලම අපට හිමි වෙලා ඒවයි තමයි සංචාරක ව්‍යාපාරයේ සංචාරක හෝටල් ඉදි වෙලා තියෙන්නේ බෙන්තර. එතකොට දැන් එහෙම පොළොන්නරු යුගෙත් පහුවෙලා ගියා. දැන් ඊළාට දඹදෙනි රාජධානී සමය. දඹදෙනිය රාජ්‍ය කරන දෙවෙනි පඬිත පරාක්‍රමබාහු මහරජතුමා කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියලා සඳහන් වෙනවා. එතුමා මේ ස්ථානයට එනවා දඹදෙනිය ඉඳලා. ඇවිල්ලා මේ දළදා වහන්සේ දැකලා අතිශය සන්තෝෂයටපත් වෙලා පැහැදිලා වැඳුම් පිදුම් කරලා මේ දළදා වහන්සේට
ලොකු උපහාරයක් සිද්ධ කරනවා. දින කීපයක් තිස්සේ මෙතන ස්ථානයේ විශාල පෙරහැරක් සිද්ධ කරනවා එතුමා. ඒ පෙරහැර මේ විහාරය අපි චිත්‍රයකට නගලා තියෙනවා. එහෙම කරලා එතුමා මෙතනිය භික්ෂුන් වහන්සේලා මුණ ගැහිලා කතා කරනවා ස්වාමීනි ඊටමත් වටිනා වස්තුවක් අපිට මෙච්චරයි තියෙන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වෙනුවෙන්. එම නිසා මේ දළදා වහන්සේ අපට අහිමි වුණොත් අපිට වැද පුදා ගන්න දෙයක් නැති වෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වෙනුවෙන්. එම නිසා මම කැමැති රටේ රජතුමා වශයෙන් මේ දළදා වහන්සේ මේ ස්ථානයේ නිදහම් කරන්න අවසර ලැබෙනවා. ඒ අනුව ඔය එළියේ තියෙන චෛත්‍යරාජන් වහන්සේ තුල රියන් 12ක කළුගල් චෛත්‍යයක් තියෙනවා කියලා කියනවා. ඒ රියන් 12 කළුගල් චෛත්‍යය තුල මේ දළදා වහන්සේ දැන් යුග 3ක් තිස්සේ තිබිච්ච මේ කුටියෙන් එළියට අරගෙන ජීවමානව පේන තිබිච්ච දළදා වහන්සේ රංකනඩුවක තැන්පත් කරලා දෙවෙනි පඬිත පරාක්‍රමබාහු මහරජතුමා ඔය එළියේ චෛත්‍යයේ නිදහම් කරා කියලා සඳහන් වෙනවා. ඒ චෛත්‍යයේ නිදහනෝත්සවයේ තමයි මේ චිත්‍රයෙන් අපිට මේ උල්වස්ස රෝඩින් ඇදලා චිත්‍රයෙන් පෙන්වන්නේ. ඉතින් එහෙම කටයුතු කරලා එතුමා අර පල්ලෙහා සෙල්ලිපියක් පිහිටවලා ඒක ලංකාවේ ඉතාමත්ම වටිනා සෙල්ලිපියක්. මොකද විහාර දැසි දසුන්ගේ නම් ගොත් ගොඩාක් අඩංගු වෙලා තියෙන සෙල්ලිපියක්. ඒ වගේම මේ ස්ථානයේ පිළිබඳව දළදා වහන්සේ පිළිබඳව ඒ ආදී වශයෙන් ඒ කටයුතු සිද්ධ කරලා එතුමා මේ පෙරහැරකාරියත් නොකඩවා පවත්වන්න කියලා ඉදිරියට යන රජදරුවන් විසින් රටේ පාලකයන් විසින් අනපනත් පනවලා එතුමා ආපහු දඹදෙණියට ගියා. කාලය ගෙවි යනවා දිගටම මම ඉතිහාසයක් කොට කරන්නම්. ඊළඟට විනාශය සිද්ධ වෙන්නේ පෘතුගීසින්ගෙන්. ලංකාවට 1505 පෘතුගීසින් පැමිණෙනවා. පැමිණ මූදු තීරය අල්ලා ගන්නවා. මූදු තීරය අල්ලාගෙන පළමු කොටම කරන්නේ මූදු තීරයේ තියෙන විහෙර විහාර කොල්ල කන එක. ඒ අනුව 1565 නොවැම්බර් මාසේ 4 වෙනිදා පේදුරු අපොන්සෝ කියන පෘතුගීසි සෙම්පතියා සේනාවක් අරගෙන ඇවිල්ලා මේ ස්ථානයේ සම්පූර්ණයෙන්ම හාමුදුරු පන්නලා දාලා ගහලා මරලා දාලා දේපල කොල්ල කරනවා. ඒ සියල බරන් ගිහිල්ලා ආයි දවසක ඇවිල්ලා මේ ස්ථානයේ ගොඩනැගිලි සියල්ලම කඩාබිඳ දානවා. කඩාබිඳ දාලා මේ ස්ථානයේ ගිනි තියනවා බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. හැබැයි වාසනාවට ශද්ධාතිස්ස මහරජතුමා හදපු මේ විහාරයේ විෂ්ණු ප්‍රතිමාවට කිසිම හානියක් කළා නැහැ. ඒක අදත් මේ දේවාලය තුල තියෙනවා. විෂ්ණු ප්‍රතිමාව මහා ආනුභාව සම්පන්නයි අදත් තියෙනවා. හැබැයි පොඩි පොඩි මේ වයි කාලේ සිද්ධ වෙන්න ඇති. නමුත් ආපහු ප්‍රතිසංස්කරණය කළා මේ දේවාලය තුල තියෙනවා. අද ඒක ටිකක් ජරා ජීර්ණ වෙමින් පවතින්නේ, දි รา පත් වෙමින් පවතින්නේ. මොකද පස් වලින් හදලා තියෙන මේ කාලේ. ඒ නිසා දැන් පස් වල සංයුතිය, රසායනික සංයුතිය දුර්වල වෙලා දැන් ඩස්ට් එකක් වගේ කඩා වැටෙනවා. ඉතින් මම මේක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පෙන්නුවා. ඒගොල්ලෝ ඒවට කිසිම පියවරක් ගන්නෙ නැහැ. මොහොම වටිනා පිළිම වහන්සේ නමක්. විෂ්ණු දෙවියන්ගේ ශද්ධාතිස්ස රජතුමා ඉදි කරපු. ඊළඟට අපේ චෛත්‍ය රාජාන් වහන්සේ රියන් 12 කළුගල් චෛත්‍ය ඒකට හානියක් කළත් නැහැ. ඒගොල්ලෝ හිතුවලු මේක මලගියා ශීකරණ හදපු ස්මාරකයක් පිරමිඩ් එකක්. ඒ නිසා මේක කඩලා ගන්න දෙයක් නැහැ කියලා. නමුත් අපේ කල්පනාව එහෙම නෙමෙයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එකම ජීවදන්ත ධාතුන් වහන්සේ ඒකේ අනුභව ශක්තිය තමයි ඒ බලපෑවේ කියලා. ඉතින් ওই ටික ඉතුරු වෙන සියල්ල විනාශ කරලා දානවා. ඊට පස්සේ මේක අරාජක වෙලා යනවා. වල් බිහි වෙලා යනවා. අවුරුදු 100 ගාණක්. එයින් පස්සේ මේ ස්ථානයේ යලිත් නව උද්දීපනයක් ලබන්නේ ආපහු ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වෙන්නේ මහනුවර රාජධානී සමයේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ සමයේදී. ඔය වෙනකොට ලංකාවේ භික්ෂු ශාසනය නැති වෙලා ගඩින්නාන්සලාගේ යුගයේ එතුමා ඒ කියන්නේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා සියම් දේශයෙන් හාමුදුරන් වහන්සේලා ගෙන්නලා ලංකාවේ ආපහු පැවිද්ද උපසම්පදාව ඇති කරනවා. සියම් දේශයෙන් වඩින උපාලි හාමුදුරුවෝ ප්‍රමුඛ 21 නමක් මේ ලංකාවට වැඩම කළා. අර එවකට හිටපු ගඩින්නාන්සලා කියන කොටස ආපහු පැවිදි කරලා උපසම්පදා කිරීම තුළින් ආයි භික්ෂු ශාසනය ඇති වෙනවා. ඒ අනුව අපේ නූතන සංඝ පරම්පරාවේ මේ ස්ථානයේ ආදිකත්තුරුන් වහන්සේ බවට පත්වන්නේ දෙද්දුව ධම්මානන්දාභිධාන මහානායක හාමුදුරුවෝ. උන්වහන්සේ 57 වෙනි ගෝලයා වශයෙන් වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරන්ගේ ළඟ පැවිදි වෙලා අවුරුදු ගාණක් උන්වහන්සේ ළඟ බණ දහම් ඉගෙනගෙන මේ ස්ථානට ඇවිල්ලා මේ ස්ථානයේ කටුකොහල් නරෝමින් ප්‍රතිසංස්කරණ කටයුතු පටන් ගන්නවා. උන්වහන්සේගේ ගෝලයා තමයි කන්දේ විහාරය ආරම්භ කරන්නේ අලුත්ජම. කරපාගල දේවමිත්ත කියන හාමුදුරුවෝ උන්වහන්සේගේ ගෝලයා. උන්වහන්සේ තමයි කන්දේ විහාරය බොහොම සුප්‍රසිද්ධ තැනක් කන්දේ විහාරය. හැමෝම යන්නේ තැනක් කන්දේ විහාරය. මේක ශාඛාවක්. මේෙන් තමයි කන්දේ විහාරය පටන් ගන්නෙ. එතකොට දැන් මේ අපේ ඉන්න මේ චිත්‍රවල ඉන්න හාමුදුරුවෝ තමයි පරපුර. උන්වහන්සේලාගෙන් තමයි මේ ස්ථානයේ දිනු වෙවි ඇවිල්ලා අද දැන් මේ තත්ත්වයට වෙනකොට මම 13 වෙනි පරම්පරාව බවට පත් වෙලා ඉන්නේ. එතකොට වර්තමාන 13 වෙනි විහාරාධිපතින් වහන්සේ වශයෙන් මම කටයුතු කරන්නේ. ඉතින් කනගාටු වෙනම කියන්න ඕනේ මේ ස්ථානේ මේ ලංකාවේ තියෙන දුප්පත්ම රජමහා විහාරය. කිසිම දෙයක් නැහැ. නින්දගම් නැහැ, රබර් රෝතු, තේ වතු, පොල් වතු, කුරුඳු වතු නැහැ, ප්‍රාඩෝ ඩිපෙන්ඩන්ට් නිල්ලකුර වාහන නැහැ, කෝටිපති දායකයෝ නැහැ.
බොහොම අමාරුවෙන් තමයි මේ ස්ථානය පවත්වාගෙන යන්නේ. ඊටාත්ම දුප්පත් ස්ථානයක්. හැබැයි භෞතික සම්පත් අතින්, දේපල වස්තු අතින් අපි දුප්පත්. නමුත් මේක තමයි ලංකාවේ මම දකින්නේ පොහොසත්ම රජ මහ විහාරය. හේතුව මොකද? ලෝකයේ කිසිම කෙනෙකු නැති වටිනා වස්තුවක් අප සන්තකයේ තියෙනවා. මුළු තුන් ලෝකෙටම තියෙන එකම දළදා වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් සිටිනම් ඒ වැඩ සිටින්නේ මේ ස්ථානයේ මේ චෛත්‍ය රාජන් වහන්සේ තුල වැඩ සිටින දළදා වහන්සේ. ඒ නිසා අපි පොහොසත්. ඉතින් මට කියන්න තියෙන්නේ ඒකයි. ඒ අනුව මේ ස්ථානයේ ඊ타ත්ම වටිනා ශාසනික වශයෙන් ඊ타ත්ම සිද්ධාස්ථානයක් මන්ද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේටම සමාන ශරීරයකින් විරාජමාන වෙච්ච මහ රහතන් වහන්සේ. අඟලයි මිටි කියලා කියනවා. බොහෝ අය රැවටුණා. උන්වහන්සේගේ ස්වරූපයට අපේ බුදුරජාණන් වහන්සේ පිහිටවූ මහා පුරුෂ ලක්ෂණ වලින් 7ක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ශරීරයේ පිහිටලා තියෙනවා. ඒ වගේම ශාසන වංශ කතාවේ මහරහතන් වහන්සේලා ගැන කියනකොට බුදුරජාණන් වහන්සේගේ නොබද ප්‍රශංසාවට පාත්‍ර වෙච්ච මහරහතන් වහන්සේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ එක තැනක කියනවා මහා කස්සපත් මාත් දෙන්න ධ්‍යාන බල අතින් එක හා සමානයි කියලා. ඒ தත්ත්වයේ මේ ශාසනයේ කිසිම රහතන් වහන්සේ නමකට හිමි කරලා දුන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඉතින් කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ පෙරවපු මහා පාංශුබෝල චීවරයේ පවා ලබා ගැනීමේ වාසනාව තිබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. හැම බුදුවරයෙක්ම හැම රහතන් වහන්සේ නමක්ම හැම පසේ බුදුරෙක්ම පිරිනුවම් පාන්නේ සංසාරයේ කරපු ප්‍රබල කර්මයක් අකුසලයක් විපාක දීලා. ඇයි? ආයි විපාක දෙන්න අවස්ථාවක් නැහැ. අපි වගේ උපදින්නේ නැහැ උන්වහන්සේලා. මරණය ජයගත්ත උත්තමයෝ. උන්වහන්සේලාගේ උපතක් නැති නිසා ප්‍රබල කර්මයක් විපාක දෙනවා. අපේ මුගලන් මහරහතන් වහන්සේට මැරෙව ගහලානේ අම්මා තාත්තා මරපුගේ කර්මය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ ලේ අතිසාර රෝගයේ වැළඳිලා. ඉතින් ওই විදිහෙන් කර්ම ශක්තියෙන් විපාක දෙනවා. මෛත්‍රී බුදුහරණටත් මේ කර්මයක්. මොකද්ද මේ? මේ දෙන්න එක ආත්මික ඇතෙකුයි අද්ගොවියෙකු වෙලා දෙලා තියෙනවා. මේ ඇත හරීම කීකරුයි, සුවචයි, කවදාවත් කෝටු පාරක්වත් ගහන්නේ. නමුත් මොකක් හෝ අවස්ථාවක මේ ඇත අකීකරු වෙනවා. එතකොට රජතුමාගේ නියෝගයෙන් මේ අද්ගොව්වට සිද්ධ වෙනවා ඇතගේ කීකරුකම පෙන්වන්න. හස්තිපාලකයා කරන්නේ විශාල යකඩ ස්තම්භයක් ගිනිහම් කරලා මේ සතාට අණ කරනවා ඔසවාගෙන ගිහිල්ලා තියන්න. මෙයා කිසිම පැකිලීමකින් තොරව මේ හොඬ වැලෙන් මේ ස්තම්භය රත් කරපු මේ යකඩ කණුව ඔසවලා ගන්නවා. හොඬ වැල පිච්චෙනවා, දුම දානවා, අඟුරු වෙනවා, කර වෙනවා. ඇත ඇරියේ නැහැ. කියව තැනින් ගිහිල්ලා තියෙනවත් එක්කම හොඬ වැලක් දෙකට කඩාගෙන වැටෙනවා. දැන් මේ සතා කන්න බොන්න බෑ, ආහාරයක් ගන්න බෑ. විශාල දුකක් විඳලා, මාස ගාණක් දුක් විඳලා මේ සතා මිය යනවා. ඒ කර්මය තමයි මෛත්‍රී බුදුහන් විපාක දෙනවා කියලා කියන්නේ. එදා ඇග්ගොව්වා තමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ. එදා තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කර්මයේ විපාක දෙන්න අදත් අවුරුදු 10 ගාණක් තිස්සේ අර ගුරුපාද කන්දාස්සේ මතන් කුක්කුරු සම්පාත පර්වතයේ මේ දේහයේ සැඟවී තිබෙනවා. ඉතින් මේක ඊටම ලස්සන කතන්දරයක්. මේක කිසිම විහාරස්ථානයකට සම්බන්ධතාවයක් නැති කතන්දර. ඒ නිසා මේ ගලපාත රාජමහා විහාරස්ථානය කියන්නේ මහා පුදුම ශ්‍රේෂ්ඨ වටිනා සිද්ධාස්ථානයක්. බ්‍රහ්ම ලෝකේ ඉන්න මහා බ්‍රහ්මයාත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට වඳිනවා නම් එන්න ඕනේ මේ ස්ථානෙට. ඉතින් එහෙම වටිනා මේ සිද්ධාස්ථානය අපි රැක ගන්න ඕනේ. මේ ස්ථානයේ දැන් විශාල වශයෙන් අලාභහානි තත්ත්වයටපත් වෙලා යන්නේ මේ ගොඩනැගිලි පිපිරීම. ඒ වගේම විශාල අලාභහානි වීම පවතිනවා. ඉතින් මේවට අවධානයක් නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ස්ථානයේ පවරගෙන තියෙනවා. නමුත් ඒ වුණාට ඒගොල්ලන්ගෙත් නිකන් මේ බොරු මම කියන වචනයක් තියෙනවා. හැමදාමත් බෝලේ පාස් කරන එක විතරයි. එතනින් මෙතෙන් අපි යමක් කිව්වහම එතනින් කොළඹට කිව්වා, කොළඹින් තව එකක් කිව්වා, කවුරු හරි ආවා බොරුවක් කළා. ඔය නිකන් මොනවා හරි කරලා යනවා. දැන් අදත් මේ ටික කරන ඇවිල්ලා බොරුවට. කිසි වැඩක් නැහැ. ඒ නිසා මේ ස්ථාන රැක්කේ අපි, මේවා ආරක්ෂා කළේ අපි, මේවා දියුණු කරන්නේ අපි. ඒ නිසා මේවල අපි පුරාවිද්‍යාවේ අපි වැඩකාරයෝ නෙවෙයි, සේවකයෝ නෙවෙයි, අතුපතු ගාන්නිනා නෙවෙයි, ඒගොල්ලෝ විහාරාධිපතිවරුත් නෙවෙයි. ඒ නිසා මේ කාර්යයන් අපි මොන ආයතනේ මොන වුණත් අපි මේවා කරගෙන රැක ගන්න ඕනේ අනාගතයේ මේ ශාසන පැවැත්ම උදෙසා. ඒ නිසා මේ අවිනාශ වෙන්න බෑ. ඒ නිසා මේ වටිනා සිද්ධාස්ථානය පිළිබඳව මම බොහොම කෙටි විස්තරයක් ඔය ඉදිරිපත් කළේ. ඉතින් මේ ස්ථානයේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ අනුව මේකට අහුම්කම් දෙන හැම කෙනෙක්ම තේරුම් අරගෙන මේ ස්ථාන රැක ගන්න, මේ ස්ථාන දියුණු කරන්න උදව් කරන්න කියලා ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. දැන් හාමුදුරනේ අපි ඇවිල්ලා තියෙන්නේ අපේ විහාර මන්දිරයේ අභියසට. මෙම විහාර මන්දිරයේ කළුගලක් උඩ තමයි නිර්මාණය කරලා තියෙන්නේ ඈත පුරාණේ. අපිට මෙතන පල්ලෙහෙන් බැලුවම් පේනවා අඩි 25ක් 30ක් පමණ ඒ පැත්තේ පොළොව තියෙන්නේ පල්ලෙහායි. එතකොට මේ විහාරයේ ඉරිතැලීම් සහ පුපුරායම් මෙම බර සහ පීඩනයත් එක්ක බලපානවා. අපිට මෙන්න මේ ඉතිහාසයත් සමග මේ විහාරයේ නිර්මාණයත් මෙන්න මේ
සංරක්ෂණය කරගන්න අවශ්‍ය කාරණා ටිකත් අපිට පහ දෙන්න හම්දුනේ. අපේ මහත්තයෝ මේක මේ ගල් තලාවක් මත තියෙන්නේ. මම හිතන්නේ අක්කර එකමාරක් වගේ ප්‍රමාණය මේ සනිකලම් භූමියේ ගල් තලාව. මේ ගල් තලාව තියෙන ක්‍රමයෙන් උඩට එන විදිහට. ඒකට පැත්තකින් බෑවුම. ඒකට ඒ මත තමයි මේ විහාරය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේක පේනවා දැන් අපි ඉන්නේ හුඟක් උසක. අඩි 35ක් 40ක උසකින් මේ බැම්මත් එක්ක බැලුවාම මේ බැම්ම මහා රාජකීය බැම්මක්. මේ බැම්ම මේ තනිකර කළු ගලෙන් මගේ ගුරුදේවයන් වහන්සේ තමයි මේ බැම්ම බැන්දේ. මොකද එතකොට චෛත්‍යයේ ආසන්නයටම මේ පැත්ත ගරා වැටිලා තිබුණේ. ඉතින් මේක බැඳලා මේක පිරෙව්වා. පුරවල දාලා මේක මේ ගොඩනගලා තියෙන්නේ. ඉතින් මේ විහාර මන්දිරය මේ පැත්තෙන් විශාල ගොඩනැගිල්ලක් විශාල උසකමින් යුක්ත මේ ගොඩනැගිල්ලත් මේ ගල මත පිටලා තියෙන්නේ. ඒ නිසා මේ බෑවුම් තත්ත්වයේ මත මේ ලිස්සායාම සිද්ධ වෙනවා වගේ පේනවා. නිසා මේකට ආරක්ෂාවක් වශයෙන් තමයි මේ බැම්ම බැඳලා තියෙන්නේ. ඉතින් මේක එදා ඉතිහාසයේ පිහිටියේ ඒ විදිහටයි. ඉතින් අද මේ බැමි බැඳලා මේ ඒ කාලේ තිබිච්ච ඒවා ගරා වැටිලා මේ වෙලාව ගියාට පස්සේ 2000 හොඳට තියෙන්න ඇති. දැන් ඉතින් ආපහු මේ තත්ත්වෙට ගොඩනගලා තියෙනවා. ඉතින් මේවායි වුණාට අපි යලි කියන්නේ මේවායේ මේ විනාශය අපිට ඒවට රැක ගන්න බෑ. විහාරෙත් පිපිරීම් වලට ලක් වෙලා තියෙනවා. මේවා මේ විදිහෙන් සංරක්ෂණය කරගන්න අවශ්‍ය ක්‍රමවේද අපිට මේ මොකක් හෝ රජයේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක එකව තියෙනවා. මේවට පොඩ්ඩක් අවධානය යොමු කළා මේ දකුණු පළාතේ ප්‍රවිෂ්ඨ වෙන තැනම තියෙන මේ රාජකීය විහාරස්ථානය. ඒ වගේම තුන් ලෝකෙටම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දළදා වහන්සේ වැඩ ඉන විහාරස්ථානය. ඒ වගේම එන අයගේ මෙතන නෑ කෑකෝ ගහින් කලබලකාරී ස්වභාවයක් මෙතන නෑ. බොහොම ශාන්ත පරිසරයක්. මොකද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බොහොම නිහඬ බව ප්‍රිය කරපු උත්තරමයා, හුදකලා ප්‍රිය කරපු උත්තරමයා. ඒ පරිසරය මෙතන තියෙනවා. ඉතින් ඒක නිසා මේ ගොඩනැගිල්ල පිළිබඳවත් චෛත්‍ය පිළිබඳවත් කියලා තියෙනවා. චෛත්‍යයක් දැන් අපි අයයන් අවස්ථාවන් හිදී පිපිරින් වල ලක් වුණාම ඒක වහලා මේ තීන්ත ගෑම් ආදී සිද්ධ කරනවා. නමුත් ඒක తాවකාලික දෙයක්. ස්ථිරසාර විසඳුමක් නෙමෙයි. ඒකට පළවෙනි හේතුව තමයි මේකේ මේ බෑවුමත් එක්ක තියෙන මේ පල්ලෙහාට ලිස්සායාම වගේ ස්වභාවයක් තියෙනවා. සංරක්ෂක කටයුතු වලට විශේෂඥයන්ගේ දැනුම උපයෝගී කරගත්තේ නැත්නම් විශේෂඥයන්ගේ දැනුම ඉතින් මම මගේ හිතවත් අයගේ මම ගැන ලැබුවාම මේගොල්ලෝ යන් දේවල් කියලා. නමුත් ඒක අපිට මේ නීතිමය වශයෙන් මේ ඒ කියන්නේ රටේ අපි දැන් පුරාවිද්‍යාත්මක ස්ථානයක්නේ. ඒ නිසා ඒගොල්ලන්ගේ අනුමැතියෙන් කරගෙන යන්න හම්බෙන්නේ. ඒගොල්ලෝ ඒකට යොමු කළ යුත්තන් යොමු කරලා දෙන්න නම් අපි ඒකට කැමතියි. ඉතින් නමුත් අපි යොමු කරන අය හරහා කරන්න දෙන්න නම් අපි ඒකට ලෑස්ති. විහාරකයේ ආරක්ෂා කිරීමට මේකට ඉතා ඉක්මනින් මොකක් හරි ප්‍රතිකර්මයක් කරන්න ඕනේ. දැන් අපි කලින් පෙන්නපු දර්ශන දෙපේ වුණා පිපිරියාම් දකින්න නැති මේ අපේ අය. ඉතින් පේනවනේ මහා විශාල විනාශයකට මුහුණ පාලා තින්නේ. මට පේනවා තව අවුරුදු 15ක් විසක් යවන්න මේක විශාල අගාධයට වැටෙනවා. විශ්වවිද්‍යාලයේ කවුරු හෝ මහාචාර්යවරයෙක්ට හරි පුරාවිද්‍යාවේ ඉන්න ඒ වෙන විශේෂඥයෙකුට මොකද මේ වගේ දේවල් නෙමෙයි අද සාක්ෂි වෙලා තියෙන්නේ. ඒක නිසා මම යලි කියන්නේ මේ රටේ රැකිය යුතු ස්ථානම රැක ඉන්නේ නැතුව ඔය 3-4ක් තෝරාගෙන ඊට වඩා අවධානය යොමු කළ යුතු මේ ස්ථාන පිළිබඳවත් අවධානය යොමු කළා. මේ දකුණු පළාතේ බෙන්තල පාලමට නොදරින් ආරම්භයේම තියෙන මේ ස්ථානයේ රැක ගන්න අනේ කරුණා කරලා පින් සිද්ධ වෙනවා මේකට මොකක් හරි දෙයක් කරන්න. අනිවාර්යෙන් කවුරු හරි ඉදිරිපත් වෙයි මේ අපිට ඉතා ඉක්මනින් කර දෙන්න කියලා අපි ඉල්ලා සිටිමු. අපේ කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ලංකාවේ තියෙන එකම පිළිම වහන්සේ මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඔබ වහන්සේට මෙතන මේ නිර්මාණය කිරීමේදී ඇති වූ බාධක සහ මෙතනට යොදාගත්තේ කුමන ආකාරයකින්ද? අපේ මහත්තයෝ මේක මම හිතන්නේ සුදුසුම තැන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ තුන් ලෝකයේම වැඩ ඉන්න එකම ජීවදන්ත ධාතුන් වහන්සේ තමයි මේ චෛත්‍ය තුල වැඩ ඉන්නේ. ඒ චෛත්‍ය රාජන් වහන්සේ අභියස මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රතිමාවක් නිර්මාණය කිරීම තරම් සුදුසු දෙයක් තවත් නැහැ. මම දකින්නේ. හේතුව මොකද මිනිස්සුන්ට මනසට එන්න ඕනේ මේ වදින්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට කියන එක. ඒ අනුව මේක සුදුසුම තමයි අපි මේ නිර්මාණය කළේ. මේක හදන්න ගියාම විවිධ ප්‍රශ්න ආවා. පුරාවිද්‍යාව හරස් වුණා. මට විවිධ තර්ජන ගර්ජන ආවා. නමුත් මම එකක්වත් සැලකුවේ නැහැ. මම ඇහුවා මේක මම මෙතන හදන්නද ඔයගොල්ලන්ගේ ඉඩමේ හදන්නද වත්තේ හදන්නද? ඒ නිසා මම මේක හදනවා. මොකද හේතුව අපේ ජීවිතය අපි කැප කරලා තියෙන වයස 10 11 ඉඳලා ශාසනය වෙනුවෙන්. ඒ නිසා හිරේ දානවා නම් එල්ලුම් ගස් යවනවා නම් බුද්ධ ශාසනයෙන් ජීවිතේ වුණත් පරිත්‍යාග කරන්න අපි සූදානම්. ඒ නිසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රතිමාව නිර්මාණය කළා. අද මේක ඊටාත්ම ආකර්ශනීය ප්‍රතිමාවක්. මුළු ලෝකෙටම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදා වහන්සේ අභියස නිර්මාණය කරපු එකම ප්‍රතිමාව මෙච්චරයි. දැන් මේ අතේ තියාගෙන ඉන්නේ අපේ බුදුරජාන් වහන්සේගෙන් ලැබිච්ච මහා පාංශුකුල චීවරය. ඒක නිර්මාණය වෙනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේගේ අසීමිත ගුණ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දෘශ්‍යමාන වුණා. ඒ ගතිය මේ පිළිම වහන්සේ තුල තියෙනවා. සුළු සුළු වෙනස්කම් තියෙන්න පුළුවන් බුදුරජාන් වහන්සේට වඩා. නමුත්
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේට සමානම ශරීරයකින් විරාජමාන වෙච්ච මහා පුරුෂ ලක්ෂණ 7ක් ශරීරයේ දුස්සමාන වෙච්ච බුදුරජාණන් වහන්සේගේ නොබද ප්‍රශංසාවට පාත්‍ර වෙච්ච මහරහතන් වහන්සේ. ඉතින් මේ චෛත්‍යරාජන් වහන්සේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවදන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ලෝකයකම චෛත්‍යරාජන් වහන්සේ. ඉතින් මේ චෛත්‍යරාජන් වහන්සේ එදා දෙවනි පඬිත පරාක්‍රම බාහු මහරජතුමා දඹදෙණිය රජ කරපු රියන් 12ක කළුගල් චෛත්‍යය තුල දළදා වහන්සේ නිදහම් කළා. ඊට පස්සේ මේ කවර චෛත්‍යය ගිහිලා පසු කාලවල ප්‍රතිසංස්කරණ වල තමයි මේ තරමට ලොකු වෙලා තියෙන්නේ. නමුත් මෙතෙන් එනකොට ඕනම කෙනෙක් හරියට වශීකృత වෙනවා. මේ ස්ථානයේ අමුතුම බලයක් ඇඟට වදින ස්වභාවයක් තියෙනවා. දළදා වහන්සේ මෙතන තියෙන බවට සනාථ කිරීමට කවුරුන් හෝ පරීක්ෂණ මුකුත් කරලා තිබුණාද? ඔව් මීට අවුරුදු 260කට වගේ කලින් මේ චෛත්‍ය ආපහු ප්‍රතිසංස්කරණය වෙලාවේදී මේ විහාරස්ථාන ගොඩනැගෙන වෙලාවේදී ප්‍රහාර වලින් පස්සේ පෘතුගීසින්ගේ මේ දළදා වහන්සේ ලියන ප්‍රදර්ශනයක් කරපු බව සටහන් වෙනවා. එහෙනම් ඔව් දවස් ගානක් ප්‍රදර්ශනය කළා ආපහු එහෙමම චෛත්‍ය තුල නිදහම් කළා. ඉතින් මගේ දැන් මමත් අදහස් කරනවා මේ යුගෙත් ඒ කාර්යය කරනවා හොඳයි කියලා. අනිවාර්යයෙන්ම දළදා වහන්සේ එළියට අරන් ප්‍රදර්ශනයක් කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේ කාටවත් අතපාන්න කංකෙදිරි ගන්න ඕනේ නැහැ. මම හිතන්නේ ටිබෙට් බෞද්ධයෝ ටිකම ඇවිල්ලා මේක හදයි. අනිවාර්යයෙන්ම ටිබෙට් බෞද්ධයෝ ටික. හේතුව මොකද? ටිබෙට් බෞද්ධයෝ හරිම ආදරේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. මුළු ටිබෙට් රටමයි. රටට ආදායමක් ලැබේ. අපි ප්‍රාර්ථනා කරමු. ඔව්. දැන් මේ ඉන්නේ අපි මහනුවර යුගයේ ආපහු ශාසන පුනර්ජීවනයේ ඇතිවෙච්ච සමයේදී මේ විහාරස්ථානයේ නැවත ප්‍රතිසංස්කරණය වෙනකොට හැදෙන පොහොය සීමාව පෞරාණික. මේ පෞරාණික පොහොය සීමාවේ තාමත් තියෙනවා සීමා කණු වටේ. ඉතින් එදා මේක පොහොය සීමාව ඒකට හිටපු හාමුදුරුවෝ වහන්සේලා පොහොය කරපු. ඒකට ඉංග්‍රීසි ආණ්ඩු කාලේ 1800 අගභාගයේ විතර. එතකොට මේකේ මේ එදා විහාරයක් නැතිකමට මේක ආපහු විහාරයක් බවට පත් කළා. ඒ නිසා මේකේ දකින්න හම්බෙන්නේ මහනුවර රාජධානිය සමයේ ඒ ආభాෂයේ චිත්‍රවල ප්‍රතිමාවල තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි ආණ්ඩුවේ බලපෑම දකින්න පුළුවන්. මේ උඩ සිවිලිමේ සුදු නෝන්ලාගේ සුදු මහත්තුරුන්ගේ රූප හිටම් මේකේ තියෙනවා. ඒ වගේම දැනට මේ විහාරස්ථානයත් රැකගත යුතු එකක්. මේ චිත්‍ර ඔක්කොම අභාවයට යමින් පවතිනවා. මේවට කිසිම ප්‍රතිකර්මයක් පුරාවිද්‍යාවෙන්වත් මොකෙන්වත් සිද්ධ වෙන්නේ නැහැ. මේ ස්ථානයේ පුරාවිද්‍යාවෙන් පවරාගත්ත විහාර භූමියක්. නමුත් පිපිරීම් වලට ලක් වෙලා තියෙනවා. චිත්‍ර ලක් වෙනවා. මේවා ඊටමත් වටිනා පෞරාණික චිත්‍ර. ඊළඟට මේවා ලී කණු. මේවා මේ විදිහට මේ උඩ දි รา පත් වෙච්ච අපි ආපහු ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. හැබැයි ඒ වෙලාවවලදී පුරාවිද්‍යාව මේකට ඇඟිලි ගහන්න ආවේ නැහැ. මොකද හේතුව පුරාවිද්‍යාවට පවරාගෙන නැහැ. නමුත් අපි ඒව කළා. දැන් මේ පොළොව මේවා සියල්ලම මේවා කළා. මේක නම් පුරාවිද්‍යාවෙන් උදව්වක් දුන්නා. මේ ටෙරාකොටා ටික අරන් දුන්නා. මේක අල්ලන්න පොළොව මේ වෙලාව නිසා. දැන් ඊළඟට මේ විහාරේ මෙතන තියෙනවා උඩට අල්ලුවාම පේනවා පැහැදිලිව මේ උඩ සුදු නෝල්ලාගේ සුදු මහත්තුරුන්ගේ රූප තියෙනවා. ඒ තමයි ඉංග්‍රීසින්ගේ බලපෑම. ඉංග්‍රීසි රජයේ ආණ්ඩුකාරවලගේ බලපෑම තමයි ඒ තියෙන්නේ. අර මල් කූඩගත්ත කුමාරුන්ගේ රූප තියෙනවා. ඒ ක්‍රිස්තියානි බලපෑම. දැන් මෙතන තිබුණා පෞරාණික වටිනා ලෝකඩ පිළිමයක්. ඒ පිළිම වහන්සේ හොරු අරගෙන ගියා. අදත් ඒක සොයාගන්න බැරි වුණා. මේ දක්වාම ඒ පිළිමට වෙච්ච දෙයක් නෑ. කීප අවස්ථාවක නැති වෙලා යලිත් නැපුණා. නමුත් තුන්වෙනි වතාවට නැති වුණා. නැති වුණාම තමයි ඊට පස්සේ ගන්න බැරි වුණා. මේක මේ පිළිම ආකෘතියම තමයි මේ සැලැස්මට තිබිච්ච පිළිමයක්. හැබැයි ඒක ලෝකඩ පිළිමයක් බරයි අතිශයින්. මේ විහාරස්ථානයේ ස්වභාවය ඒකයි. දැන් මේ අපි ඉන්නේ මේ ඓතිහාසික පෞරාණික සද්ධාතිස්ස මහරජතුමා හදපු විහාර මන්දිරය යලිත් වතාවක් නැවත එම සැලැස්මට මිදි කරන පෘතුගීසි ප්‍රාරාවලින් පස්සේ මහනුවර රාජධානී සමයේදී ඒ අනුව හදපු විහාර මන්දිරයේ තියෙන පෞරාණිකව විෂ්ණු ප්‍රතිමාව අභියස තමයි දැන් මේ ඉන්නේ. මේ විෂ්ණු ප්‍රතිමාව පමණයි පෘතුගීසින් විසින් ඉතුරු කළේ මේ විහාර මන්දිරයේ. එතකොට ඒක අවුරුදු 100 ගාණක් වල් බිහිලා ගියාට පස්සේදීත් මේ ප්‍රතිමාවට හානියක් වෙලා තිබිලා නැහැ. මේ විහාර මන්දිරේ නැවත ගොඩනගනකොට මේ විෂ්ණු ප්‍රතිමාව යලිත් ප්‍රතිසංස්කරණය කළා. එහෙම මිෂ්ඨාපිත කරලා තියෙනවා. ඒ විෂ්ණු ප්‍රතිමාව තමයි දැන් මේ තියෙන්නේ. නමුත් මේක අවුරුදු දහස් ගාණක් පැරණි ශද්ධාතිස්ස මහරජතුමාගේ නිර්මාණයක් වශයෙන් තමයි මේ විෂ්ණු ප්‍රතිමාව සැලකෙන්නේ. ඒ විහාර මන්දිරයේ තිබිච්ච මොකද මේකට පෘතුගීසින්වත් හානියක් කළේ නැහැ. ඒ තරමටම අනුභව සම්පන්නයි. මේ විෂ්ණු ප්‍රතිමාව දැන් ජරාජීර්ණ අත්යට පත් වීගෙන යනවා. හේතුව මොකද මේක මැට්ටෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කාලේ මැටි වලින් තමයි එදා ඒ නිර්මාණ හුඟක් කරලා තියෙන්නේ. ඒ අනුව දැන් මේ විෂ්ණු ප්‍රතිමාවේ අබලන් වීම, පිපුරායාම්, කඩාවැටීම්, ඒ වගේම සත්තුන් විසින් හාරන ස්වභාවයන් තියෙනවා. ඩස්ට් එකක් වගේ කුඩු හැලෙනවා. ඉතින් දැන් මේ විෂ්ණු ප්‍රතිමාව ප්‍රතිසංස්කරණය කර ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණයක්ව පවතිනවා. ඉතින් මම මේක පුරාවිද්‍යාවටත් සඳහන් කළා. ඒගොල්ලන් පෙන්වුවා ගෙනල්ලා
මේක ඇතුළට අරගෙන පෙන්නවා. මම මේ දේවාලට කාන්තාවන් ගන්නෙ නැහැ. නමුත් ඒගොල්ලන් මං අරන් මේක පෙන්නවා. නමුත් කිසිම ප්‍රතිකර්මයක් නැහැ. රසායනික අය එනවා. ඒ වගේම ප්‍රතිමා නිර්මාණ අරවා මේවා පිළිබඳව උපදෙස් දෙන අය එනවා. බලනවා යනවා එච්චරයි කිසිම දෙයක් නැහැ. හැබැයි ඇවිල්ලා බලව බවට සටහන් කරනවා එච්චරයි වෙච්ච සිතක් නැහැ මේ දක්වා. ඉතින් මේක දැන් ඊටාත්ම සෝචනීයයි. මොකද මේ මහානුභාව සම්පන්න විෂ්ණු ප්‍රතිමාව දැන් මෙතන පේනවා බැලුවාම ඒක හිටි පිළිමේ දැන් ඊටාත්ම ආනුභාව සම්පන්නයි. පැහැදිලිවම පේනවා. දැන් මේකේ ප්‍රතිමාවේ මේ පාය පැත්තට ගත්තයින් පස්සේ මේ යට සත්තු මුසින් කාරණ ස්වභාවයක් තියෙනවා. මේ කුඩු ඒ වගේ මේවා ගැලවෙනවා. දැන් මේ මැට්ටෙන් උඩ මේ හුණු මේ වගේ කොච්චර ගලත් මේ මැටි ඇතුලෙන් පිපිරීම තුලින් කඩාන වැටෙනවා. දැන් මේ පැත්තට වෙන්න විශාල හානිකර තත්ත්වයක් මේ පතුරක් ගැලවෙන්න ආසන්නයි. මේ මෙතන පේනවා පැහැදිලිවම මේ පතුර ගැලවෙන්න ආසන්න තත්ත්වෙන් පවතින්නේ. ඉතින් ඒ විදිහේ හානිකර තත්ත්වයක් සිද්ධ වීම පවතිනවා. ඒ නිසා මේක සැක ගැනීම ඉතාමත්ම වටිනවා. මොකද පෞරාණික ප්‍රතිමාවක් බැවින් ඉතිහාසගතව තියෙන්නේ ශ්‍රද්ධාතිස්ස මහරජතුමාගේ නිර්මාණයක් වශයෙන් තමයි. අපි අද ලොකු කාර්යයක් තමයි සිදු කරේ. ඔව්. ශ්‍රී වලක් නෙමෙයි. ඉදිරියටත් මෙම කාර්යය සහ මෙම ගොඩනැගිල්ල ඉතා ඉක්මනින් සාදා ගැනීමට ඔබ වහන්සේ ගන්න ඕන පියවර මොනවාද? ඒකට කවුරු හරි සම්පත්ධාරීන් ඉන්නවා නම් ඉතා ඉක්මනින් ඔබ වහන්සේව සම්බන්ධ කරන ලෙස පවසන්න. බොහොම පිං අපේ ශිවාන් කැලණිය ආරච්චි මහත්මයා අපේ වාස්තු විද්‍යා නිර්මාණ ශිල්පී ඉතාමත්ම ලොකු අනුග්‍රහයක් මේ ස්ථාන දක්වමින් විශාල කැපකිරීමක් කරමින් අද මේ ස්ථානට පැමිණලා මේ වටිනා කාර්යය සිද්ධ කළා. මම ඔබතුමාට පළමු කොටම පින් දෙනවා. ඉතින් මම ඊළඟට පින් දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ පෙන්වන ලද මේ කියන ලද මේ සියලුම දේ දැකලා කවුරු හෝ යම්කිසි කෙනෙක් මේ ස්ථානට අනුග්‍රහකත්වයක් දක්වන්න ඉදිරිපත් වෙනවා නම් ඇත්ත වශයෙන්ම මේ රටේ ඒක කරන්න බැරි අය නෑ. මොකද අනවශ්‍ය දේවල් වලට කෝටි ගණන් වැය කරනවා. නමුත් මේ විදිහේ ශාසනික වැදගත්කමක් තියෙන මේ විදිහේ සිද්ධාස්ථානයක් රැකගන්න කවුරු හෝ අනුග්‍රාහකයෙක් සම්පත්දායකයෙක් අපට කවුරු හරි දායක වෙනවා නම් කවුරුම හෝ ඕනෑම කෙනෙක් අපි බොහොම අගය කරනවා. එතුමාට මං හිතන්නේ නිවන් දකින්න ඒ පිනම හේතු වේවි. මොකද මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පවා සම්බන්ධතාවයක් තියෙන මේ විහාරස්ථානය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දළදා වහන්සේ කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය මත ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන දළදා වහන්සේ. ඉතින් එවන් ශාසනික සම්බන්ධතාවයක් මේ මහා භද්‍රකල්පයේ අවසාන බුදුරයට පවා සම්බන්ධතාවයක් තියෙන මේ සිද්ධාස්ථානය ශාසනාන්තර දක්වා රැකගන්න පුළුවන්කමක් තිබේ නම් ඒකට අනුග්‍රහත්වයක් දක්වන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි ලැබෙන පෙර මහා කුසලයක් බවට පත් වෙනවා. මහා පූර්ව වාසනාවක් බවට පත් වෙනවා. මොකද එදා අපේ රාජරාජ මහා මාත්‍ය ආදී මේවා සිද්ධ කළේ ඒ බඳු පරමාර්ථ ඇතුව. ඒ නිසා එතුමාලා මේ ඇති කරපු දේවල් අපේ සිංහල රජවරු අපේ බෞද්ධ රජවරු මේවා රැක ගැනීම ඇත්ත වශයෙන්ම සිංහල බෞද්ධයන්ගේ යුතුයකමක් කියලා මම කල්පනා කරන්නේ. එම නිසා මගේ අවසාන ඉල්ලීම වන්නේ මේ දර්ශන ටික බලලා මේ ස්ථානට වෙලා යන හානිය දිහා බලලා මේක පුනරුත්ථාපනය කරගන්න මේක තව බොහෝ කාලයක් රැකගන්න මේ ස්ථානය විශේෂයෙන්ම ශාසනයට කරන මහෝපකාරීත්වයක් වශයෙන් කල්පනා කරලා අපිට පුළුවන් නම් කවුරු හෝ මේ රටේ හෝ විදේශගත ඉන්න කෙනෙක් හෝ කවුරුම හෝ කමක් නැහැ අනුග්‍රහයකෝ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි සිය ගාණක් වුණත් කමක් නැහැ අපිට සම්බන්ධ වෙලා මේක ගොඩනගා ගන්න අපට සහායක් දක්වන්න පුළුවන් නම් මූල්‍යමය ශක්තියක් දෙන්න පුළුවන් නම් භාණ්ඩමය ශක්තියක් දෙන්න පුළුවන් නම් අපි ඒක බොහොම අගය කරනවා. සැබවින්ම මම හිතන්නේ ඒක තමයි මගේ අවසාන ඉල්ලීම බවට පත් වෙන්නේ. විශේෂයෙන්ම අපේ මේ කාර්ය ඉෂ්ට කර ගැනීමට එහෙම නැත්නම් මේ කාර්ය මේ තරම් සමාජගත කිරීමට ගත්ත වෙහස පිළිබඳව මම යලිත් වතාවක් අපේ ශිවාන් කැලණිය ආරච්චි වාස්තු විද්‍යාත්මක නිර්මාණ ශිල්පී ගෘහ නිර්මාණ ශිල්පී මැතිතුන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපේ දුරකථන අංකය තමයි 03 4 මගේ නම තමයි විහාරාධිපති දර්ශනපති පණ්ඩිත සීගිරිය අනෝම හාමුදුරුවන් වහන්සේ. ඒ වගේම ස්ථානයේ නම තමයි ඓතිහාසික ගලපාත ගලතුරුමුල රාජමහා විහාරස්ථානය.